මහා බලු කප්පු දාණය YouTube බල්ලන්ටත් බැල්ලියන්ටත් සිවුරුකාරයන්ටත් කියන තුන් ගොල්ලා වෙනුවෙන් අද මහා බලු කප්පු දාණයක් සූදානම් කළා උමන්දාවේ. What the මේ බලු කප්පු දාණය අපි මෙන්න බලු කප්පු දාණය දෙන පළවෙනි වෙල්මුගටියා. මෙන්න දෙවෙනි ජයග්‍රාහකයා. දැන් අම්මට හැමිදෙන්නේ නැති විදිහට මං හුට්ටිය පුතා. උමන්දාවේ කරවලකට දාලා බත්තු යලා තොපිට කණ්ඩල ඇති කරලා ඇවිල්ලා කාපියව් පර 70. මොකද මොකද මේ බල්ලු පිරිලාද පන්සලේ? යකෝ බල්ලන්ටත් එන වෙලාව තියෙනවා. බල්ලන්ට බලු විදියට සලකන එකයි මනුස්සයාට මනුස්ස විදියට සලකන එකයි මම හොඳට දන්නවා. මේ බල්ලෙක් නෙමෙයි මේ ගලියක් නේ. ඔව් ඒ වුණාට බල්ලට අන්දලා තියෙන්නේ ගලියාද? මේ අපේ මේ ලැස්සුදා ඊයේ ඊයේ වීඩියෝ එකක් දකිනවා මේ රටට උපදින්න නොතිබිච්ච එකෙක්. ඒ කියන්නේ උතුම් වූ බුද්ධ චීවරය පළඳින්න සුදුසු එකෙක් නෙමෙයි. පිටුදුවේ සිරිදම්ම නොහොත් අර උත්තරීතර නමක් දෙවෙනුවට Tamanට ආරෝපණය කරගන්න සමන්ත බද්ද නෙමෙයි සමන්ත බඩ. ඒ කියන්නේ භික්ෂුවක් හැටියට නෙමෙයි හැසිරෙන්නේ. තනිකරම ධාතු සුනකයෙක් හැටියට. ඌ ඊයේ දවසේ තව සුනකයෝ ටිකක් Tamanගේ ඉන්නෝනේ සූප්පෝ ටිකක් සුනකයෝ ටිකු සුනකයන්ට අඳලා අපේ රූප දාලා බලු කපුටු දාන දීලා ඒකටම අනිත් සූප්පුවා ඉන්නවා ගලී රාජයා. ඌත් එක්ක ඇවිල්ලා හරියට මේ අමනුස්ස ගති පෙන්වන්නේ මිනිස්සෙක් නෙමෙයි ඌ. තනිකර පාපලත් පුද්ගලෙක්. මූ මේ කරන අසමත් ಜಾති වැඩත් එක්ක මූට යන්න අපායක් නැහැ. මූට මාර වෛරයක් තියෙනවා. වෛර තියෙන්නේ කායකද මාලිමාව අනුර කුමාරලත් එක්ක. මොකද මූ තනිකර මූ වෙලෙන්දානේ. මූ ඇවිල්ලා වෙලෙන්දා. ඒ බොයි. මේ මට මොකුත් කියන්න බෑ ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා මට මොකුත් කියන්න බෑ. මට පුළුවන් හොඳටම කියන්න. මට කුණුවරපින් කියනවා මගේ අම්මටත් බයිනවා. විරාජ් පොන්න වේසික පුතා. උඹට කියන්නේ නවත්තපන් හුත්තිගේ පුතා ඕක. මේ තඩියටයි මේ වෙල්මුගටියටයි අද අපි හොඳ කෑමක් ලෑස්ති කරලා තියෙනවා. පිටිදුවේ සිරිදම්ම වෙසින් බුදුහාමුදුරුවෝ කියලා මේ රටේ මිනිස්සු ගොනාට අන්දමින් පිම්බක් ගිලින කාලකන්ණිය තොට කියන්නේ. ගෑනු ඉන්න, දරුවෝ ඉන්න කාලකන්නි හොර ගණයට කියන්නේ. ඔය බලු කපුටු දානේ දීපං මහින්ද රාජපක්ෂට, නාමල් රාජපක්ෂට, සිරන්ති රාජපක්ෂට. උඹගේ ඔය ගූමන්දාවට සල්ලි දාන කළු සල්ලි අර පිටරට ඉන්න කපුටා බැසිල්ට හරිද? අන්න උන්ට දීපන්. අපිට නෙමෙයි. බල වගේ අවජාතකයෝ බිහි කරපු දෙමව්පියන්ටත් එක්කම හෙන ගහන්න ඕන. මෝ බුදුදහමත් විකෘති කරමින් දැයිය කියන බුදුහාමුදුරුවෝ පෙළපාලි ගියාලු. මහානායක හාමුදුරුවනේ අපි ඔබ වහන්සේලාට කියන්නේ මේ දඩ බල්ලාව බැදලා දාන්න. ඔබ වහන්සේ තරහ ගිහලා ඉන්නේ තරහ ගිහලා නෙමෙයි යකෝ කියන්න ඕනේ මම කොහොමත් කියන්න ඕන වෙලාව හරියටම කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝත් ඒ කාලේ මේ වගේ ප්‍රශ්න වුණා. බුදුහාමුදුරුවෝ කොසල් රජුණට විරුද්ධව පෙළපාලි ගියා. දරුවෙක් හැදුවනම් යකෝ ඒ දරුවට නම දීපන්. සිද්ධාර්ථ කුමාරයාගේ පුතා රාහුල. තාත්තා සිද්ධාර්ථ. බිසව යසෝදරා, බිරිඳ යසෝදරා. ඒක රටම දන්නවා. ඇංගුවේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ වැඩියට පෙනී හිටින උඹ උපංගේම උඹේ දරුවටත් කොකා පෙන්නපු එකේ. දැන් ඔය පන්සල නෙමෙයි නේද මෙතන චූපාරක් කරනවා. දඩ බල්ලා මූට සමාව දීදී හරියන්නේ නැහැ. මූ ඇවිල්ලා මහා විනාශ කරන මහා විනාශකාරී කාලකන්ණියෙක්. ඒකට කාලකන්ණියෝ ටිකු සෙට් වෙලා තියෙනවා. එතකොට ගිය ආණ්ඩු වලින් හොඳට යපුණනේ මොකද ව්‍යාපාර කටයුතු ටික කරගත්තා. විදේශ සේවා එක හරහා ඊශ්‍රායලයට රැකියාව සඳහා යන ඒ යන අයට පුහුණුව දෙනවා කියලා සතියක දවස් 10කද කොහෙද මූ ලොකු මුදලක් ගත්තා. ලොකු මුදලක් අරන් ඒකෙන් හොඳ ව්‍යාපාර කටයුත්තක් කරගෙන ගියා. එතකොට මේ ආණ්ඩුවත් එක්ක අනුරපත් වීමත් එක්ක ඒවා කොහොම ලප්තැනම ලොප් වෙලා ගියා. උගේ ව්‍යාපාර කටයුතු ටික එහෙම ඇන හිටියා. එතකොට මූට එන බද්ද වෛරයක් තියෙනවා. එන ඇරියස් එකක් තියෙනවා මාලිමාවත් එක්ක. ඒක කියන්නේ කුණු ජෙප්පෝ, නාන්න නැති ජෙප්පෝ, රැවුල කපන්න නැති ජෙප්පෝ. ඊට අමතරව මූ කියනවනේ දැන් මේ මාලිමාවේ ගිණුමේ තියෙන සල්ලි දාන්න කියලා. ඒ ටික දෙන්න කියලා කියනවනේ. යකෝ මූ දන්නේ නැහැ මාලිමාවේ ඒ තියෙන යාන්ත්‍රණේ වැඩ කරන්න කොපමණ මුදලක් මාලිමාව සතු මුදල් වීදම් කරනවාද කියලා පැලවත්ත සතු. මේ කාලකන්ණියා දන්නේ නැහැ. මේ දේශද්‍රෝහියා, රාජ්‍ය ද්‍රෝහියා. රටට සල්ලි වන්න එපා, ඌට සල්ලි වන්න කියනවා. ඌ මොකද්ද කරන්නේ? ඌගේ නම ගහගෙන යූරියා බඩ ඌට ඕන දේවල් කරනවා. මතක තියාගන්න අපිට මඩ ගැව්වාම අපිව ලස්සනට ගඩොල් කපලා විකුණනවා උඹලාටම. හරිනේ? අපි දැන් එදා ඉඳලම ගහපු ගේම් එක. බල වගේ කාලකන්නි මේ රටට සාපයක් සමන්ත භද්‍ර. උඹේ නම පිටිදුවේ සිරිදම්. හරිද? ඉස්සල්ලාම අපිට බලු කපුටු දාන දෙන්න කලින් තෝ ගිහිල්ලා තෝගේ දරුවට උපැන්න දීපන්. ඉතින් මේ දැන් ඉස්සර අපිට කෑ ගැහුවා පාරට පුළුවන් නම් අරගෙන තාඩියගේ මුන්ට යන්න බෑලේ. යන්න බෑ තා මාස 3යි. මේ ගූ ගහනවා. අනිවාර්යයෙන්.
මොකද මේගොල්ලෝ තමයි මේ විනාශයට වග කියන්නේ. මුන්ට කිව්වාම පක්ෂය අරමුදල දෙන්න කියලා ආණ්ඩුවට සල්ලි දෙන්න එපා කියන එක මුන් හදලා හයිලයිට් කරලා මුන් වට වෙලා ගැහුවා. අන්න දැන් මිනිස්සු කතා කරන්න පටන් අරන් මං කියප එක හරි කියලා. මුගේ තියෙන මුගේම වර්ෂන් එකක් එක්ක බුදුහාඳුරුව පෙළපාලි යනවා කිව්වහම මේ දැන් ඊයේ බලු කපුටු දාන දීලා පොළු අරගෙන මු භික්ෂුවක්ද කියලා තේරෙනවද හැසිරෙනකොට? එතකොට අර උගත් මිනිසුන් බුද්ධිය මෙහෙවන ආකාරයේ කොහොමද මූට සල්ලි දෙනකොට මොකද්ද මේ බුද්ධි මට්ටම කියලා හිතාගත්තද? බුද්ධියද මන්ද බුද්ධික්කමද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ පෙළපාලි ගියා. පෙළපාලි ගියා. ඒ බුදුහාමුදුරුවෝ තරහා ගියාද? තරහ නෙමෙයි. ප්‍රශ්නෙට උත්තර ඕන. ප්‍රශ්නෙට දැන් මේ අපි මේ පොළු තියාගෙන ගහන්න නෙමෙයි. මේ අපි ප්‍රශ්නෙට උත්තර හොයනවා. දැන් මුන් උත්තර හෙව්වේ එක එකාට ගොසිප් කියලා මඩ ගහලානේ. අන්න මම නඩු ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. අපි ඒකට යන්න. නඩු උසාවියට අපහාස කිරීම යටතේ නඩු ඔක්කොටම. මූටද? ඔක්කොටම. මූට නඩු දාලා හරියන්නේ නැහැ අන්දරනේ. දැන් මූ මටත් එක දේවල් කියනවනේ. මම නම් ගන්නේ මූගේ ඔයා නඩු දාන්නේ වන්දි ඉල්ලලානේ. මම වන්දි නඩු දාන්නේ නැහැ. වන්දිත් ඉල්ලලා උසාවියට අපහාස කිරීමට විරුද්ධව අධිකරණයට ගෙනියනවා හිරේ දාන්න. මේ දඩ බල්ලාට ඔරොත්තු දෙන්න නැති ගතියක් තියෙන. ඔරොත්තු දෙන්න නැහැ. ඒකටම සෙට් වෙනවා අනිත් තූප්පුවා තමයි ඉරාජ්. ඉරාජ්ට අපි හොඳ මට මැසේජ් එකක් ආවා. ඒ කියන්නේ මම දැක්ක මැසේජ් එක මම ගත්ත බලා වීඩියෝ එකකින්. නිදන් කතාවක් කියනවනේ. අක්කිසුදාගේ නිදන්. අන්න ඒක මටත් ඕන කරලා තියෙන වැඩක්. මමත් ගොඩක් වෙලාවට මිනිසුන්ට අනුකම්පා කරනවා. අනේ පවුනේ කමක් නැහනේ. ඔහේ කාලා බීලා ඇඳලා ඉන්නවනේ මොන්ගේ මේවා. ටික අපි අර බංගි කියන මුලින්ම ඇල්ලුවේ අර පොකට් කාර්යය. පොකට් කාර්යය ගිහිල්ලා කොරෙක් කියන්නේ. ඉතින් මටත් ඒ හොරාගෙන ඒ නිදන් ගේම ගැන මටත් එළියට දාගන්න උවමනාව තියෙනවා. මාගාව සියලුම රෙකෝඩින්ස් ටික තියෙනවා. ඉරාජ් කියන ධාතු සුනකයාට ගලියට සූප්පුවට කියනවා ඉක්මනටම මේක දාපන් එළියට. ඉරේ දානවා. සාමාන්‍යයෙන් මම නඩුවක් දැම්මොත් මේ මගින් නවත්තන්නේ නැහැ දිගට මැදම යනවා. ඒ කියන්නේ දැන් මෙහෙම අපහාස කරනකොට දැන් ආම්දුරනේ දැන් ඔබ වහන්සේ මා වෙනස්නේ. මම නම් ආම්දුරනේ දැන් මෙයාට දිගින් දිගට මොන හරි කරපුව ගමන් දෙනවා ෂොට් එක. මටත් තියෙන හොඳ ඉන්ෆර්මේෂන් ආයි නෑ. ආයි සුපිරියව දෙනවා දාන්නේ එළියට. දැන් මෙයාත් මට බයිනවා. මම නඩු වලට යන්නේ ආම්දුරනේ මම රිටර්න් එක දෙනවා. අපි ලස්සන නඩුවක් දාලා හිර කරනවා. මොකද වහන්සේ ක්‍රම මේකද නඩු දාන්නේ. නීතියටනේ කරන්න ඕන. අවනීතික වැඩ කරන්න ඕනේ නැහැ. අපිට ඒවා ගොසිප් කරන්න බෑනේ. බෑ. අනිත් ස්වාමින් වහන්සේ කෙනෙක්ට බොහොම මේ නරක විදියට එහෙම ඕනේ නෑ නේ. මෙහෙ නෙමෙයි මුන් සතේ. මුන් සත්තු. මානායක හාමුදුරුවන්ට ඔබ අභියෝග කළා. උඹ උඹේ පිළිම හදාගත්ත බුදුහාමුදුරුවෝ වගේ. දැන් උඹට කියන්නේ සිරි සමන්ත භද්‍ර මුනීන්ද්‍ර. නිල් කටරොඩු මලෙන් උපන් මුනින්ද්‍ර යානෙට කිය තමන්ට එක සින්දුවකුත් ගහගත්තා. හරි? ඊළඟට උඹේ හැම වීඩියෝ එකකම යන්නේ බුදුහාමුදුරුවෝ කියලා. හරිද? කාලකන්නියෝ. උඹ හොඳට මතක තියාගනින්. බල්ලෝ. උඹලා වගේ කාලකන්නි 70ට එරෙහිව කතා කරන්න තමයි රාජාංගනේ හාමුදුරුවෝ ඉන්නේ. උඹලගේ උඹ මට කීයක් එව්වද මේ පන්සලට එන්තරවාසි දාපයියකෝ හිරේ කන්නි බල්ලෙක් මු දන්නේ නැහැ කතා කරන්න දාන කට නිසා මු විනාශ. මේ අපි රාජාංගනේ හාමුදුරුවෝ මෙයා විතර කතා කරන්න බැරිද? මම සා මේමයි මම මගේව නෑනේ මම නීතිය ක්‍රියාත්මක කළාට අම්මා තාත්තත් තිරගෙට යනවා. ධර්මයි හරි. ඇයි එහෙම නීතිගරුකයි. නීතියට වැඩි. රාජසිංහ ඔක්කොම නරක දේවල් කරලා සුද්ධ අල්ලගෙන රාජසිංහ කොළඹට ගේනකොට ඇහුවයි මේව කරේ කියලා. රාජසිංහ කිව්වා මම කිසිවක් කරේ නෑ. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කටයුතු කළා. බුද්ධ ආගමෙත් එහෙමද තියෙන ආන්දර බුදුහාඳුරෝ නීතිගරුකෙක් කෙනෙක්. නීතියට වැඩ කරනවා. අපිත් මෙතන මේ බලන්න මේ බිල්ඩින් වල විශාල හරියටම නීතියට වැඩ කරනවා. අම්මට හුකන්නේ තෝ ඵලයන් හුත්තෝ යන්න. මේ ධාතු සුනකයා සමන්ත බඩ උඹ දැන් මට එන්තරවාසී වෙලා ඔබ බඩ දානවනේ උසාවියට අපහාස කරයි කියලා නඩු උඹ ඒක දාපන්. මගත් මේ අතට එනකම් බලන් ඉන්නේ. මොකද උඹගේ කාලය හොඳයි. උඹගේ කාලය හොඳයි. ඒ හොඳ නිසා තමයි මතක තියාගන්නේ විෂ්ණු දෙවි හාමුදුරුවන්ටත් බටකොළ කැවුවා කියලා තියෙනවනේ. උඹට බටකොළ නෙමෙයි කවන්න ඕනේ. උඹට කවන්න ඕනේ තනකොළ. ඔබට තනිකර තනකොළ කවන්න ඕන. අද ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් මට කතා කරලා කිව්වා මේ යකා කරන මේ ශාසනයට කරන විනාශය දාමාත්වයා ගොඩක් මේ යකා ගැන එලි කරන එක හොඳයි. අපි එන්නම් කතා කරන්න කියලා කිව්වා. මේ යකා මේ කරන ශාසනයට විනාශ කරන විදිය ගැන අපිටත් තියෙන පුදුම කනගාටුවක්. මෙහෙම එකෙක් සිවුර දාගෙන ඉන්ට සුදුසු නෑ. මොහුව කොතනට හරි ගාල් කරන්න ඕන මහානායක හාමුදුරුවන්ගෙනුත් ඉල්ලා සිටින්න ඕන කියලා මට එන්නම් කියලා කිව්වා. ඒක ප්‍රබුද්ධ වැඩසටහනක් හැටියට ඉදිරිපත් කරන්න. මේ ගෙවලයාගේ මේ ධාතු සුනකයාගේ මේ සමන්ත බඩ කියන බල්ලාගේ ඌට දෙන්න ඕනේ බලු කපුටු දානයක් නෙමෙයි. පාංශ කූලයක් දීලා අයින් කරලා දාන්න ඕනේ කිව්වා. මේක ගහන්න බැරිද මෙතන කොහරි කොමඩ් එකක හරි උඩ ගහන්න බැරිද මේක? අපි දැන් මේ බල්ල ඔක්කොටම කතා කරලා මුන්ට කෑම දීලා අපි පොඩ්ඩක් අතෙන්ට ගිහලා කතා කරලා ඊට පස්සේ අපි මේ ටික අරගෙන යන්න කොමඩ් එක. හරි වරෙල්ලා බල්ලෝ වරෙල්ලා කාපල්ලා බලු කපුටු දානි වරෙල්ලා මේ පැත්තට වරෙල්ලා මේ පැත්තට. බුර වරෙල්ලා. බෝ මේට මේ පැත්තට ඵලයන්. අන්න අරහෙ කෑම අරහෙ. දැන් මේකේ මේ ගාවලා තින්න අපේ මේ ලක්ෂුදාට මේ අධිකරණ අපහාස කිරීමට විරුද්ධව අපි ඒ හේතුව මේකයි. දැන් ඔය ගෑණියෙක් මොකද DNA මගුලක් කිව්වනේ. ඒක අධිකරණේ මාව නිදොස් කොට නිදහස් කරපු නඩුවක්. ඒක දැන් ලංකාවේ ප්‍රසිද්ධ මිනිස්සුන්ට ළමයි ඉන්නවයි කියලා නඩුව ඕන තරම් දාලා තියෙනවා බොරුවට. මහාචාර්ය කාලෝ ෆොන්සේකා. එයාට ළමයි ඉන්නවා කියලා ඒ කතන්දර තිබ්බා. මට තියෙනවා. ඒවා බොරුවට දානවා. ඒතකොට මේ මිනිස්සු කියන විදිහට ලේ දෙන්න කිව්වොත් මේ ආරක්ෂක මෙතන සතියකට ගෑනු 3-4ක් ඇවිල්ලා මෙතන ළමයි ඉන්නවා කියලා ඉන්නවා. මං රහත් උනායි කියලා. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කොපමණ විනයක් තියෙන ශිෂ්‍යණයක් තියෙන ඉක්මීමක් තියෙන නේ. දහම අවබෝධ කරගත්ත කෙනෙක් වෙන්නොත් රහත් භාවයට පත් වෙන්න මේ පිස්සු
එහෙම එකක් කියලා කියන්න පුළුවන්ද? ඇත්තටම මූට පිස්සු. අනුකම්පා කරලා හරියන්නේ නැහැ මේ වගේ බල පිස්සන්ට තමයි පිස්සෝ සෙට් වෙන්නේ. පිස්සන්ට පිස්සෝ සෙට් වෙනවා. ඉතින් පිස්සෝ එළිය තියලා හරියන්නේ නැහැ. පිස්සෝ එක්ක පිස්සන් කොටුවට දාන්න ඕන, නැත්නම් නීතියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන, නැත්නම් මහානායක හාමුදුරුවෝ බලන්න ඕන. මහානායක හාමුදුරුවරුනේ අපි වැඳලා කියන්න මේ සතාව, මේ කාලකන්ණියාව භික්ෂුත්වයෙන් නිරපන්න කටයුතු කරන්න ඔබ වහන්සේලාගේ දෙපාරක් සමාව ගත්තා. මූ කරන්නේ සුපුරුදු ක්‍රියාවලියව තමයි. ඉතින් ওই ගෑනුන්ට ලේ දෙන්න කිව්ව මට ලේ නැති වෙයි. පැහැදිලිද? එතකොට ඒ ලේ දෙන්න අවශ්‍ය නැහැ ඒක උසාවිය කියයි. ඒක අපි කලබල දඟලන්න ඕනේ නැහැ. දැන් සුදාගෙන රාජාංගනෙකුගේ ලේ ගන්න වෙලාව. මට තෝ මරන්න පුළුවන් නම් මං තෝ මරනවා. කන්න පුළුවන් නම් මං තෝ කනවා. මේක අපි දෙන්නෙකුට හැදුවා මෙන්න අපහාස කිරීම. රාජාංගනේ හාමුදුරන්ට සාමාන්‍ය මගේ විදිහත් තමයි දැන් අර කලින් ITN එකේ කේස් එකක් දාලා නඩුවක් දැම්ම මහාචාර්යවරු 4යි. මතකයි. ඔව්. මම හැමෝම දැන් කකුල් ලෙව ගන්නවා ඉල්ලාස් කරගන්න කියලා. මම ඉල්ලාස් කරන්නේ නැහැ. මූ ඇවිල්ලා පට්ට ධාතු සුනකයෙක්. සමන්ත බඩ ඔබ ධාතු සුනකයෙක් ඔබට පිස්සු. ඔබ මං කියන්නේ බොරු නම් ඔබ ගිහිල්ලා මනෝවෛද්‍යවරයෙක් හම්බුයන් ගිහලා. විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් හම්බුයන්. එතකොට තේරෙවි ඔබට කොපමණ පිස්සුවක් තියෙන එකෙක්ද කියලා. මොකද පිස්සාට තේරෙන්නේ නැහැ පිස්සෙක් කියලා. ඒ නිසා සමන්ත බඩ ඔබට පිස්සු යකෝ ගිහිල්ලා බෙහෙත් ගනි. දැන් මේ ලක්ෂුදා හැම වෙලාවෙම සමාව ගත්තොත් පිස්සු දෙයි. මම සමාව දෙන්නේ නැහැ. මම නීතිකරුවයිනේ. මම නීතියට හැමදාම වැඩ කරේ. නීතියේ තියෙන අධිකරණයේ වගේ මමත් මගේත් නීතියක් තියෙනවා. ඒ නීතියට මම කිසි කලබලයක් නැහැ. අන්තිම වෙනකම් මම සටන් කරනවා. දැන් ලක්ෂුදා කොහොමද තව ටික දවසකින් හම්දුනේ ආණ්ඩුවට බයින්න පටන් ගන්නවා. ඔව්. මොකද මියාගේ මම දෙයක් කියන්න. ඕක ආණ්ඩුවට බයිනකොට ඕගොල්ලෝගේ පැත්තට ගන්න එපා. නෑ. ඔකට එන්න දෙන්න. දැන් ඔය කපටිකමට ඕක කරන්නේ ඉස්සරහට ඔය පැත්තට බැනලා ඒ පැත්තට හේතු වෙනවා. ඔය YouTube බල්ලෝ ටික ඔක්කොම එහෙම කරනවා ඉස්සරහට. අපි දැනගෙන ඉන්න ඕනේ ඒක. ඔක කොහොමද රටපයින්නවා? ඔබගේ කාලය කෙටි වීගෙන යනවා. ඒ කියන්නේ ඔබට ඒ කියන්නේ අර බුදුරජාන් වහන්සේම දේශනා කරලා තියෙනවානේ මේ ශාසනය විනාශ කරන්න භික්ෂුන් වහන්සේලාම කොටසක් විසින් ඒක කරනවා කියලා. ඒ වගේ බලා නිගන්ටේ. ඔබලා කාලකන්ණියෝ. මේ රටට උප්පත්තිය ලබන්න සුදුසු නැති එකෙක් උපත ලැබලා. ඉතින් ඒ නිසා ඔබට තියෙන මේ දැඩි වෛරය අනුර කුමාර දිසානායක බල්ලා කියනවමු ඈ කොන්දපණ නැති එකෙක් කියලා කියනවා. ඔබ කවුද යකෝ අනුර කුමාර ජනාධිපතිවරයාට කොන්දපණ නැහැ කියන්නේ. ඔබට දුන්නොත් ඔබ කරවලු රට. මොන පිනට කකා ඉන්න. අනුන්ගේ දෙයින්ම කකා ඉන්න. රස්තාවක් කරපන්. පින් උත්තරයෝ රස්තාවක් කරපන්. මදිද ටොපිය. සුදා අයියට නම් මේ සුදා වාට මම කියන්නේ මේ වාට නම් මේක ප්‍රශ්නයක් වෙන්න ගන්න නැහැ. මිලියන 500 මොකද අර නිදන් කේස් එක. ඒක බය වුණානේ මම එහෙම කියනකොට. ඒවා දන්නවා. එච්ච දේවල් කාටද කතා කරේ ෆෝන් කෝල් ඒ ඔක්කොම තියෙනවා. වෙලාවට එළියට දාන්නම් බය වෙන්න එපා. වාගේ ඔක්කොම තියෙනවා මේ අපි ඒක ගැන පස්සේ කතා කරමු. මේ මිලියන 500ක්. ඒතකොට මොකද මේ මිලියන 500 නම් ජනතාවට අපි ඔක්කොම මේ ළමයින්ට පොත් දෙන්න අපිට කොච්චර සල්ලි යනවද පියවට ඒව ගන්නවා. ඒවල් හදලා දෙනවා මිනිස්සුන්ට. බොහොම හොඳයි. ඒ වැඩත් හොඳයි නේ. නඩු කියන්නේ ඒකට. සාමාන්‍යයෙන් මම නඩු කියලා සල්ලි මට එහෙම හම්බෙලා තියෙනවා වන්දි. හම්බෙලා තියෙනවා මම ඒවෙන් වැඩ කරනවා අරගෙන. මිනිස්සුන්ට දෙනවා. බෙදලා දෙනවා. ඒක හොඳයි. මේ වගේ මේ ඒතකොට අපි දැන් මේ එක යන්ත්‍ර වාසියක් අද ඒ අයට තැපෑලෙන් හිට අනිත් දෙනකොට හම්බ වෙයි. මේකට අධිකරණ ක්‍රියාමාර්ග කරගෙන ඉවරයි. ඉරාජ් කිසි දෙයකට කලබල වෙන්න නරකයි. මම කලබල ඔයාලටත් තියෙනවනේ. උඹලට දරා ගන්න බෑ. එදා කැමති විදිහට ආතල් ගත්ත උඹලාට දැන් මේ ආණ්ඩුවේ මේ ජනාධිපතිගෙන් එහෙම නැහැ. උඹලට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වහ වගේ. අනුර කුමාරට උදව් කරන රාජාංගනයේ හාමුදුරුවෝ වහ වගේ. හරිද? ඔය බලු කටු ටික බතන ඔය බලු කපුටු දාන්න. කරවල කටුත් එක්ක ගිහින් දීපන් අර උඹගේ බුදුහාමුදුරුවෝ දැන් ඉන්නේ මැදමූලනේනේ. අන්න ඌට ගිහින් දීපන්. උගේ පැටියට ගිහින් දීපන්. සමන්ත භද්‍ර නවත්තන්න බෑ. සමන්ත භද්‍ර මහා හුළඟක්, මහා ගින්නක්, මහා වර්ෂාවක්. මේ නඩු දාන අය ඔයගලන් නඩු ලෑස්ති. නඩු ලෑස්ති. තව නඩු දා ගන්න අවශ්‍ය වුන් ඉන්නවනම් මරේට පොලිමේ. ඒක මම දන්නේ ඔය ප්‍රශ්නේ ඔයගලන් මේ ඉතින් මට ගැවුවොත් ඒ ස්වාමීන් වහන්සේට ඔක තමයි වෙන්නේ. මේ මිලියන 500ක් ලැස්සුදා අර නිදානේ සල්ලි වලින් ලෑස්ති කරගෙන. මතකයි අපි දෙන්නම වීඩියෝ ඇහුවානේ. කියන්න එපා. ඔය වීඩියෝ CCTV දර්ශන ෆෝන් කෝල් අහම නම් තියනවා කියලා කියන්න එපා. තියෙනවා මෙයා කියන්නේ. එළියට දාන්න එපා. අපි වෙලාවට තා පොඩ්ඩක් ඉස්සරහට එනකොට දැන් අපි එතකොට ආණ්ඩුව බලාගන්නේ නැහැ මේක ආවත්. අනුන්ට බොරු කියලා බොරු බණ කියලා පිනට කකා ඉන්න තොට කියන්නේ. තොට පිනට කකා ඉන්න මිනිස්සු පිනට දෙන්නේ ඔබ භික්ෂුවක් කියලා හිතාගෙන. ඔබ භික්ෂුවක් නෙමෙයි. ඔබට පාප කර්මය මෙහෙ පිටම පරිසම් දෙනවා. බලපිය සක්කිලියෝ තොට මැරෙන්න ඉස්සෙල්ලා පණුව ගහනවා. උතුම් වූ බුද්ධ චීවරය දාගෙන මේ කරන විනාශයට. ඔබට වෙලා තියෙන්නේ උඹලාගේ මුදලාලිකම නැති වෙලා තියෙනවා. ඔබට ඕනේ සල්ලි විතරයි වෙන මොකුත්ම නෙමෙයි. සල්ලිම පමණයි. වෙන මොකුත්ම නෙමෙයි. ඒ නිසා ඔබට ඒ සල්ලි ආපු මාර්ගය ඇන හිටලා තියෙනවා. ඒ ඇන හිටියේ අනුර කුමාර දිසානායකලා නිසා මාලිමාව නිසා ඔබට ආපු කෝටි ගණන් ධනස්කන්ධය ඊශ්‍රායලයේ යවපු අයගේ ලක්ෂ ගණන් හම්බ කරපුවා. තෝ ඒවා උපේ ගත්ත ඒ ආදාය මාර්ග නැති වෙලා තියෙනවා. ඒ නිසා ඔබට අර වෙලා තියෙන්නේ භූමි තෙල් ගහපු ගැරන්ඩියට වෙච්ච වැඩේ වෙලා තියෙන්නේ. ධාතු සුනතිය ඔබට කර්මය පරිසම් දෙනවා. ඒක එහෙම නොවෙනවා නම් අපි ඉගෙන ගත්ත බුදුදහම වෙන එකක් වෙන්න ඕන. ඒ නිසා බුදුන් දේශනා කරපු මේ ධර්මයට අනුව ඔබ මේ චීවරය දාගෙන කරන මේ විනාශයට ඔබට මියයන්ට පෙර ඔබට ඒ පරිසම් දීම ඒ කියන්නේ ඔබේ ඉදිරිය හරි ඛේද වාචකයක් වෙනවා. ඛේදනීයයි ඔබේ අවසානයේ. බොහෝ දවසක පණුව ගහලා මැරෙන පණ පිටින් පණ පිටින් පණුව ගහලා මැරෙන බව මතක තියාගන්න. සක්කිලි ධාතු සුනක සමන්ත බඩ ඔබටයි මේ කිව්වේ.